හරි පුතේ එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. ඉස්සෙල්ලාම කට්ටියම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඔන්ලයින් ක්ලාස් එකට අද ෆිසිකල් ක්ලාස් ආපු දරුවෝත් ඇති මෙතන තමන්ගේ ෆස්ට් ඩේ එකට එන්න බැරි වෙච්ච කට්ටිය. ඊට අමතරව මේ ඔන්ලයින් ඉන්න සෙට් එකකුත් ඇති. එතකොට මේ ඒ දෙගොල්ලමත් ඇති මේ තව ෆිසිකල් වලට එන්න පුළුවන් මේ දවස් ටිකට එන්න බැරි කට්ටිය කතාවක් ඇති. අලුතෙම මොකුත්ම නැතුව ආපු කට්ටියකුත් ඇති. එතකොට මේ ඔක තමයි වැඩි දැන් කට්ටි දිනනවා හොම ගාලා මේ වෙලාවට හරි සාමාන්‍ය මෙහෙමයි ක්ලාස් එක මේ ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එක දිගටම යනවා මේ වෙලාවට කියන්නේ දැන්ට මේ වෙලාවට යනවා පස්සේ වෙනස් වෙන්න පුළුවන් ඔයාලට කතා කරලා දැන්ට මේ වෙලාව යනවා ෆිසිකල් ක්ලාස් එක දන්නවා මාර්තු වල වෙනස් වෙනවා කියලා. එතන මාර්තු වල ටයිම් ටේබල් එක දන්නවා නැත්නම් ඔය ටියුට් එකේ පිටිපස්සේ ඇති ඒ කතාව. එතකන් අපි දැන්ට තියෙන්නේ අඟහරුවාදා ක්ලාස් එකක් තිබුණා. හවස 3:05 ඉරිදා ක්ලාස් එකක් තියෙනවා 1:00මාර 3:00මාර ඒ ඔක්කොම තියෙන්නේ පානදුරේ CJ කියන එක අපි නිව් ලීඩ්ස් කියන එක තමයි CJ කියන්නේ. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මාර්තු වලින් පස්සේ අර සාමාන්‍ය normal time table යනවා. එතකොට වෙනස් වෙන්න පුළුවන්. ඒතර අඟහරුවාදා ක්ලාස් එකම නැති වෙනවා. ඉරිදා ක්ලාස් එක දිගටම කන්ටිනියු වෙනවා. දැන් ගොඩකට තියෙන ප්‍රශ්න තිබුණා මේ මොනවාද මේ ගෙදර ක්ලාස් එකෙන් පටන් ගත්ත ඒක ආපහු මුලින් ඉඳන් යන්නේ නැහැ. මුලින් ඉඳන් යන්නේ මේක. එතන මේකේ ක්‍රොකේන් රෙකෝඩින්ග්ස් එක මම ඔක්කොටම දානවා ගෲප්ස් වලට කොමන්ලි දානවා. ආයි කාගේවත් මොනවද බලන්නේ ඔක්කොටම දානවා. දැම්මට පස්සේ මුල ටික ෂේප් කරගන්න. එතනින් එහාට ඔන්ලයින්ම ඉන්න කට්ටිය අපි වෙනම වෙන් කරනවා. හරි. ඔන්ලයින් ඉන්න කට්ටිය වෙනම වෙන් කරගන්නවා. එතකොට ඒගොල්ලන්ට ඔන්ලයින් විතරක් එන කට්ටියට ඔන්ලයින් විතරයි. මට නිකන් රේස් හෑන්ඩ් කරන්න බලන්න පොඩ්ඩක් නිකන් දැනගන්න බලන්න කට්ටිය ඉන්නවද කියලා බලන්නත් එක්ක මේ ඔන්ලයින් විතරක් එන්න බලාපොරොත්තු වෙන කට්ටිය පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න. අච්චර නෑ හරි. ඔන්ලයින් විතරක් කට්ටිය හරි. හරි. එතකොට මේ හරි ඩවුන් කරගන්න. හරි. එතකොට මේ ඒ ඔන්ලයින් විතරක් වෙන කට්ටිය අනිත් කට්ටිය ෆිසිකල් එනවා. ඊට වෙන මාරු වෙනවා. ගැටලුවක් නැහැ. එතකොට මේ දැන් ස්කූල් වල මේ විෂය සමහර ස්කෝල දැන් තෝරගෙන ඇති සමහර කට්ටියකට තව තෝරලා නැහැ. තව පෙන්ඩින් මොකද කරන්න කියලා ඇති. කොහොම හරි කවන්න දැන් මේක කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය සෙට් වෙන කට්ටිය. විෂය ගැන අහගන්න මේක බොහොම සරල විෂයක්. හරි. සරල කියන්නේ වැඩි කරන් ඇති සරලයි. හරි. එතකොට දැනට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මම කිව්වොත් එහෙම අපේ පස්සේ බලමු. හරි. නැත්තම් මම පෙන්නුවොත් එහෙම තප්පරකින් එතකොට මේ තියෙන්නේ අපේ මේ කී අවුරුද්දේ ඒ ටික. හරිද? මේ තියෙන්නේ කී අවුරුද්දේ ඒ කීයක් තිබ්බද කියලා විතරයි. මේක ඉතින් ඔහොම බල ඉන්න බෑ. හරි. එහෙම තියෙනවා ඉතින්. හරි. පොඩ්ඩක් ඉන්න තව මේ ඇඩ් වෙන කට්ටියක් ඉන්නවා සෙට් එකක්. මෙහෙම ගියාට පස්සේ මම වේගෙ යන්නම්. හරි. ඔය තියෙන්නේ ගිය අවුරුද්දේ මේ ලියපු අවුරුද්දේ රිසල්ට්ස් ටික right යම්
group එකකට වලින් දාලා තිබුණා මේ පස්සේ අපෝ දාන්න මේ තියෙන්නේ ඔය තියෙන අපි ගිය අවුරුද්දේ ඒස් ටික. හරි right. එතකොට මේ සාමාන්‍ය අවුරුද්දකට හැම අවුරුද්දෙම ඒ 450 හෝ 500ක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තියෙන හේතුව ගොඩක් වෙලාවට අනිවාර්යයෙන් තියෙනවා කියන්නේ උතන ඇත්තටම මේ ඔය 400 500 ගෙන් 200 250 9 ඒස් තියෙන දරුවෝ තමයි ඇත්තටම ඉන්නේ. IT විතරක් නෙමෙයි. ඉතින් ඒ වගේ දක්ෂ හොඳ කට්ටියක් තමයි අපි ගාව ඉන්නේ හැම වෙලාවෙම. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් දැන් ගොඩක් කට්ටිය මෙතන ඉන්න දරුවන්ගේ මේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ අයියලා අක්කලා මගේ ගෝලයෝ දන්න කට්ටිය එහෙම ආරංචිකට තමයි. හරි. එහෙනම් මේ ක්ලාස් එක යන් ක්ලාස් එකේ මීඩියම් අපි මේ ක්ලාස් එක ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකෙන්ම සාමාන්‍ය දැන් ඉස්සරහට යද්දි කතා කරන් යනවා. එතකොට වැඩිපුර ඒ කියන්නේ මේ ඉංග්‍රීසි මීඩියම් දරුවන්ගේ ෆිසිකල් ක්ලාස් වල අපි දරුවෝ දන්නවා. ඉංග්‍රීසි මීඩියම් ගේ නෝට් එක හැම වෙලාවෙම මේ ප්‍රොජෙක්ටරේ වැටේ. ප්‍රොජෙක්ටරේ දැන් වගේ නම් මොනිටරේ වැටෙන මේ ඩිස්ප්ලේ එකේ වැටෙන එක තමයි ඉංග්‍රීසි මීඩියම් වල ලියන්න ඕනේ. සිංහල කට්ටියට මම කටින් කියන එක තමයි ලියා ගන්න ඕනේ. ඊළඟට සිංහල මීඩියම් විතරක් සිංහල මීඩියම් කට්ටියට තියෙනවා මේ මෙහෙම ප්‍රශ්නයක්. සමහර ටර්ම්ස් කියනවා මේ සමහර සිංහල ටර්ම් හරි අමාරුයි ලියන්න බෑ. අරකද මේක කතාව. විභාගෙට මතක තියාගන්න සිංහල ටර්ම් එක සිංහලෙන්ම ලියන්න කියලා කතාව. ඒ කියන්නේ සිංහල පේපර් එකේ සිංහලෙන්ම ලියන්න කියලා කතාවක් නැහැ. හරි. සරල උදාහරණයක් කියන්නම්. දැන් මවුස් එකට සිංහලෙන් කියන්නේ මූසිකය. මූසිකය. හරි. ඒතරම් මේ මූසිකය කියන එක විභාගෙට අනේ මේ මූසිකය කියලා ලියන්න ඕනේ. ඔයා මවුස් නම් මවුස්. එච්චරයි. ඔයාට බෑ කියන්නේ සිංග්ලිෂ් ලියන්න. ඔයාට මයන්නයි උයන්නයි අල්සයන්නයි ලියන්න බෑ. මෙහිම මවුස් ලියන්න බෑ මේක කරන්න. is English නෙමෙයි Singlish. එහෙම බෑ. ඔයාට මවුස් කියලා ලියන්න පුළුවන්. හරිද? කීබෝඩ් කියලා ලියන්න පුළුවන්. අය අතුරු පූර්වක කියලා ලියන්න දෙයක් නැහැ. හරි? ඒ නිසා ඒක ලොකුවට මේව කරගන්න එපා. අපි හැම වෙලාවෙම ටර්ම් එක පාවිච්චි කරන්න. කොහොමත් මේක ඉස්සරහට තියෙන්නේ මැත්ස් අනම්මනම් ප්‍රෝග්‍රෑමින් මේ වගේදී ඔය එකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? එහෙමනම් මේ ඔක්කොටම කලින් තප්පරයක් දෙන්නම් වගේ මයික් එක මම ඔන් කරන්න දෙන්නම් මොන හරි අහන්න වගේ මොන හරි එකක් තියෙනවා නම් යන්න ඉස්සෙල්ලා චුට්ටක් අහලා කතා කරලා ඉන්න බලන්න ඕනේ ප්‍රශ්නයක් මොනවද තියෙනවද එහෙම කියන්නේ නැහැ නේද හරි හරි ඊළඟට මතක තියාගන්න මේ මම ඔය ඔන්ලයින් වලට වැඩිය මම අතට ඔන්ලයින් ඉස්සෙල්ලා දැන් මේ ගොඩක් ගිය අවුරුදු දෙකක් කරේ නැහැ ඔය කොවිඩ් කාලේ පස්සේ දිගටම කරේ නැහැ මේ ඔන්ලයින් ක්ලාස් වල මම ආසම නැති වැඩි තමයි මේ දවසම තියෙන මේක ළමයි ටික ඇඩ් කරන්න හරිද පාඩම යන්න බෑ විනාඩි ඔන්න වේටින් රූම් එකේ ඉන්නවා හරිද 8ට නම් සාමාන්‍ය අපි ක්ලාස් 8ට නම් 8ට පටන් ගන්නවා 8:00ට ඉවර කරනවා 8:00ට ඉවර කරනවා හරි වැඩිත් නෑ අඩුත් නෑ ඒ නිසා ඒවා ගාන්ට ඒ විදිහට වෙනවා ඒ නිසා මේ වෙලාවක් දෙනවා පළවෙනි විනාඩි 10කට ගන්න නැත්නම් වේටින් රූම් දාලා ටිකක් වෙලා ඉඳලා තමයි ගන්න වෙන්නේ කරන්න දෙයක් නෑ හරි රයිට් ඒවත් පුරුදු වෙන්න ඕනේ එහෙමනම් මේ පාඩමට යනවා පාඩ දීලා ඇති ටියුට් එකක් මේ වගේ මේක right මේ ටියුට් එක ඇති unit 1 මේක right මේ ටියුට් එක තමයි කතා කරන් යන්න හදන්නේ හරිද ටියුට් එක ගන්න අතට එතකොට මේ ටියුට් එක ලස්සනට පාවිච්චි කරන්න ඕනි හැම වෙලාවෙම ටියුට් එකේ හරි කවර් එකක් දාලා පිළිවෙලට ටියුට් එකක් තියෙනවා ලස්සනට දැන් 10 වසරට ඇවිල්ලා තියෙන්නේ දැන් ලොකු ළමයි අර නිකන් පොඩියට එහෙම ඉන්න බෑ හරි එතකොට මේ දැන් ඔය ඔන්ලයින් කට්ටියත් ඒ කියන්නේ ඔන්ලයින් මම පේන්නේ නැහැ කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ වැඩේ ටික ලස්සනට තියෙන්න ඕනේ ෆිසිකල් ඒවා මම බලනවා එහෙනම් පාඩමට යමු ඉස්සරලම මුලින්ම what is a computer පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හුවොත් ඕගොල්ලන්ට අයිඩියා එකක් ඇති මම මයික් ඔන් කරන්නම් චූටි අයිඩියා එකක්
අනුක. What is a computer? පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හෙවොත් මොකද කියන්නේ? උදේ පාන්දර මොකක් හරි කියන්න දන්නේ නැහැ කියලා හරි කියන්නේ නැහැ. Computer is an electronic device that process data into information according to given instructions. Very good, very good, very good, very good. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකේ හිටපු එකේ. හරිද හරයි. එතකොට මේ ආයි මං කියන අහන්න යන්නේ යා කිව්වා. Computer is an electronic device. ආ දන්නවා පරිගණකයක් කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකලු ඉලෙක්ට්‍රොනික උපාංගයක ඇයි ඒක වැඩ කරන්නේ කරන්ට්. හරි. එතකොට මේ දැන් අපි ඩෙෆිනිෂන් එකක් ඉල්ලපුවම පුතේ ඩෙෆිනිෂන් එකක් එක එක්කෙනාට ඕන විදිහට කියන්න පුළුවන්. දැන් මේ මාක පෙන් එක කියන ඩෙෆිනිෂන් එකක් කිව්වොත් එක එක්කෙනාට එක එක කතා කියන්න පුළුවන්. හරි. හැබැයි මේ ඩෙෆිනිෂන් එකේ ඇතුලේ තියෙන්න ඕනි මේක වයිට් බෝඩ් වල ලියන්න තමයි පාවිච්චි කරන්න කියලා. ඔගේ කම්පියුටර් එක කියලා කියන එකේ ප්‍රධාන කාරණේ ඒකේ වැඩක් කරනවා process data into information. මේ දත්ත කියලා જાතියක් data කියලා જાතියක් process කරලා information බවට පත් කරනවා. මෙන්න මේ කාර්යය කරනවා. data process into information. එහෙනම් අපි මේ machine එකක් කියපුවා what is a computer කියපුවා ඒකේ ඔන්න ඔය කොටස තියෙන්න ඕනේ. process data into information. ඒ අනුව අපිට නිර්වචනයක් හම්බුණා මෙන්න මෙහෙම. හරිද? මේක එක එක විදිහට ඩිෆයින් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ කතාව තියෙන්නම ඕනිමයි. right? එයා කියනවා බලන්න computer is an electronic device that can process data into information according to the given instruction within a short period of time. ඔයාලා දන්නා මේ machine එකකට හිතලා වැඩක් කරන්න බෑ. according to given instructions අපි දෙන්න ඕනේ. දැන් AI කතාවක් තියෙනවා. AI කතාව ගත්තට අපි සාමාන්‍ය instructions දෙන්න ඕනේ. කියන එක තමයි. එතකොට මේ මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් එකට අපි කියනවා මොකක්ද කියලා පරිගණකයක් කියලා. right හරි. එහෙනම් ඔන්න ඉංග්‍රීසි කට්ටිය බලාගෙන ඉංග්‍රීසි කට්ටිය ඉංග්‍රීසි මීඩියම් එකේ ලියා ගන්න ඕනේ මේ නෝට් එක. සිංහල කට්ටිය ලියා ගන්න අපි මම සිංහලෙන් දැන් කියලා නෝට් එක. පැහැදිලි නැත්නම් ආපහු ආනවා. හරි right. එහෙනම් සිංහල කට්ටියලා ඉංග්‍රීසි කට්ටිය මේ නෝට් එක ලියා ගන්න ඕම. හරි. සිංහල කට්ටිය කියනවා කියන්නේ ඉතා කෙටි කාලයක් තුලදී අප විසින් දෙනු ලබන විධිවිධාන වලට අනුව ඉතා කෙටි කාලයක් තුලදී අප විසින් දෙනු ලබන විධිවිධාන වලට අනුව දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඉතා කෙටි කාලයක් තුළදී අප විසින් දෙනු ලබන විධිවිධාන වලට අනුව දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපාංගයක් පරිගණකයක් ලෙස හඳුන්වයි. Computer is an electronic device that can process data and information according to the given instructions within a short period of time. තාකේ කාලයක් තුළදී අප විසින් දෙන ලබන විධිවිධාන වලට අනුව දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපාංගයකට අපි කියනවා පරිගණකයක් කියලා. right. හරි. එහෙමනම් මේ ඔන්න ඕක තමයි පරිගණකයක් කියලා කියන්නේ. එහෙනම් පරිගණකයේ තියෙන ඕන කාර්යය තමයි process data into information. දත්ත තොරතුරු බවට පත් කිරීම. හරි right. සිංහල කට්ටිය. හරි මට අහුන්නේ නැතුණට කියන්න බලාගෙන ඉතා කෙටි කාලයක් තුලදී අප විසින් දෙනු ලබන විධිවිධාන වලට අනුව දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තමයි කියන්නේ පරිගණකයක්.
But is an electronic device that can process data into information according to the given instruction within a short period of time. එන ඔක තමයි පරිගණකය. ඒ පරිගණකය ගත්තම මේකේ තියෙන characteristics. මේකේ ලක්ෂණ. සාමාන්‍යව දන්නවා පරිගණකයේ ස්පීඩ් එකක්. වේගවත්. ඒකේ accuracy එකක් තියෙනවා. නිර්වද්‍යතාවයක් තියෙනවා. හරිද? එතකොට බලන්න අපි බලමු මේකේ තියෙන මොනවාද characteristics කියලා එහෙම. පල්ලෙහා තියෙන වගේ characteristics. බලන්න මේ පරිගණකයක මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා. speed, වේගවත්, accuracy, නිර්වද්‍ය, efficiency, කාර්යක්ෂමයි. ඔය versatility කියන්නේ මොකද්ද? versatility කියන්නේ බහුකාර්යයි කියලා. බහුකාර්යයි කියන්නේ මේ එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරිද? ඔයන් හවුත් කම්පියුටර් එකට වැඩ ගේම් ගහනවා. සින්දු අහනවා. ෆිල්ම් බලනවා. හිතනොත් ඔය මොන හරි ડોකියුමන්ට් එකක් ගහනවා. ප්‍රෝග්‍රෑමින් කරනවා. ග්‍රැෆික් ඩිසයිනින් කරනවා. වෙබ් ඩිසයිනින් කරනවා. ඔය AI හදන්න ඕන එකක් කරන්න. සෝෂල් මීඩියා. ඔය හැම එකම කරන්න. අපි කියන්නේ මොකද? versatility බහුකාර්යයි. හරිද right? එක දෙයක් නෙමෙයි කරන්න පුළුවන්. right. ඔතේ දැන් ජොයින් වෙච්ච කට්ටිය මයික් ඔෆ් කරන් ජොයින් වෙන්න බෑ. නැත්තම් එහෙම ඔක්කොම ඔෆ් කරලා දානවා right? right. කෞශික හරි මේ හරි right. එතකොට ඔන්න ඔය ලක්ෂණ ටික අපිට තියෙනවා. ඊට පස්සේ එයා කියනවා මේ servings and retrieving ගබඩා කරන්න පුළුවන් ආපහු ගන්න පුළුවන්. ඊට අමතරව දෙකක් කියන මේ no feeling and no IQ කියලා. දැන් no IQ කියන එක දැන් චුට්ටක් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා AI එක්ක. no feelings හැංගීම් දැනීම් නැහැ මේකට. දැන් මේ මැෂින් එක අවුරුදු ගානක් මං ගාව හිටියා කියලා අනේ හරි ආදරේ ඔයාලට කියලා එහෙම කතාවක් නෑ. හරි right. එහෙනම් ඊට කල් දීලා දාව වේගෙන් වැඩි වෙලා යන්න ඕනේ නැහැ. පරිගණකයේ ලක්ෂණ ලියාගන්න characteristics of a computer. එක වේගවත් බව. වේගවත් බව. ඊළඟට නිර්වද්‍යතාවය. නිර්වද්‍යතාවය accuracy. කාර්යක්ෂම බව efficiency. කාර්යක්ෂම බව. versatility බහුකාර්ය බව. බහුකාර්ය බව. සිංහල මීඩියම් බහුකාර්ය බව කියලා ලියලා within bracket දාගන්න versatility කියලා වචනේ දාගන්න එක හොඳයි. බහුකාර්ය බව. බස්සේ ගබඩා කිරීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. ගබඩා කිරීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. no feelings හැඟීම් දැනීම් නොමැති බව. හැඟීම් දැනීම් නොමැති බව. සැපි වර්ගයේ බුද්ධිමය බලයක් නොමැති බව. no IQ power. බුද්ධිම බලයක් නොමැති බව. බුද්ධිමය බලයක් නොමැති බව. right. එහෙනම් speed, accuracy, efficiency, versatility, servings and retrieving, no feeling, no IQ. මේවා තමයි characteristics of computer. පරිගණකයේ ලක්ෂණ. වේගවත්, නිර්වද්‍යයි, කාර්යක්ෂමයි, බහුකාර්යයි, ගබඩා කිරීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව, හැඟීම් දැනීම් නොමැතිකම, බුද්ධිමය බලයක් නොමැති බව, මේවා තමයි මෙයාගේ ලක්ෂණ. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට එතනින් එහාට ඔන්න දැන් දන්නවා මැෂින් එකක් කියන්නේ මොකක්ද? හරිද? ඊට පස්සේ ඒකේ characteristics ටිකක් දානවා. ඕනම පාඩමක මේ ඉස්සෙල්ලා අපි ගන්නේ history එක ඉතිහාසය.
අද වෙද්දි කොහොමද මේ කම්පියුටරයක් ආවේ කියන ඉතිහාසයේ තියෙනවා හිස්ටරි එක. ඒකේ මේ ඔයගොල්ලන්ගේ දැන් මම දැක පොතේ නම් මෙච්චර චූටි ඉතිහාසයේ චූටි කොටසක් තියෙන එක පොඩි පැරා එකක් විතරයි තියෙන්නේ. මම ඊට වඩා චුට්ටක් කතා කරනවා මේ අර්ධ පාඩමේ චුට්ටක් කියන්නේ සමහර දේවල් අයින් කරගෙන නිකන් කතා කරලා යනවා සමහර දේවල් ඕනි වෙනවා සමහර දේවල් ඕනේ නැතිවක් තියෙනවා. හැබැයි ටිකක් කතා කරනවා මේක කොහොමද අද වෙද්දි මෙහෙම ආවේ කියලා. හරි. එහෙනම් අපි යන් හිස්ටරි එකට බලන්න මේ මෙහෙම ගත්තා මේ ඔව් එහෙම යන්කෝ. ඔයගේ ටියුට් එකේ මෙයා ගන්න ටියුට් එක. මේ ටියුට් එකේ ලස්සනට ඇති මෙන්න මෙහෙම එකක්. මේකත් එක්කම යන්න. ඔයගේ ඇති මේ කම්පියුටර් හිස්ටරි කියලා දාලා මේ ඩිවයිස් එක උපාංගය ඉන්වෙන්ටර් නිපැයුම්කරු සහ කැරක්ටරිස්ටික්. එතකොට මේ දැන් මම ඩිවයිස් එකේ නම කිව්වට පස්සේ ඩිවයිස් එක යටින් තමයි ඒකේ නම ලියා ගන්න ඕනේ. ඉන්වෙන්ටර් කෙනෙක් හිටියොත් එයාගේ නම එතන ලියන කැරක්ටරිස්ටික්ස් කොටසේ වෙනම මම කියන මේක තමයි ලියන්න ඕනේ කියලා. ඒක ලියන්න ඕනේ. හරි? එහෙම තමයි යන්නේ ඈ ඔන්න. හරිද? ඩිවයිස් එක මොකක්ද? ඒකේ කවුද ඉන්වෙන්ටර් නිපැයුම්කරු කවුද කැරක්ටරිස්ටික්ස්. හරි? ලක්ෂණ ටික එහෙම ලියන්න. එහෙනම් මේ ඔය විදිහටම යන්න ඕනේ. හරි වෙනස් කරගන්න එපා, කැත කරගන්න එපා, කන්න එපා, වැඩි ලස්සනට යන්න. මෙහෙම ගියාට පස්සේ ඉස්සෙල්ලාම අපි යන් මේ බලන්න. right. computer history. computer history. හරි. මේ එයා කියනවා මේ මෙන්න මෙහෙම කතාවක්. Computer history. Computer has become a very familiar world to you by now. You must have heard of the fact that the human beings who was living in the jungle started designing various machines to make his work easier. අදන අපි ඉස්සරදී කැලේ ඉන්න කාලේ මේ තමන්ගේ වැඩ කටයුතු කරගන්න මේ මිනිස්සු එක එක දේවල් නිර්මාණය කරන්න පටන් ගත්තා. හරි. ඒ අනුව තමයි රෝදේ හැදුනේ. ඊට පස්සේ ගින්දර හොයාගත්තේ. ඔය කතන්දර දන්නවනේ right. තමන්ගේ කටයුතු ලේසි කරගන්න හොයාගෙන ගියා. ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න තමයි මේ අදටත් අපි මේ දැන් සැපට කාලා බීලා ඉන්න හොඳට. හරි right. Ancient time, in the beginning, man used his fingers and toes to perform simple computations such as additions and subtractions. ඔහම ඉන්න කාලේ මිනිස්සු තමන්ගේ මේ simple computations ගණිතමය වැඩ කරගන්න මිනිස්සුන්ගේ අපි හිතුව දැන් අපේ පවුලේ 5 දෙනෙක් හිටියනම් කොහොමද පහ පෙන්නන්නේ? ඒ සඳහා මතකයි ওই කාලේ අපි ඔය අත්නද ගල් කෑලි, ඇට කෑලි, පොතු කෑලි අර ගස්වල මාක් කරා එක ඒවා කරගෙන ඉඳලා මිනිස්සු පාවිච්චි කරන fingers and toes. ඇත්තා මේ තුඩු, ඇඟිලි සහ ඇඟිලි තුඩු 1 2 3 4 5 6 7 8 9 10 10 පාවිච්චි කරා. ඔය කාලේ මේ ඔන්න ඔහම ගිහිල්ලා ඉස්සරළම මිනිහා හදනවා මෙන්න මේ මැෂින් එක. මැෂින් එකක් නෙමෙයි. මේ ඩිවයිස් එක. මේකට දානවා නම abacus. abacus. හරිද ගාන කරනවා. මේක තමයි සලකන්නේ first man made computing device. ඒ කියන්නේ ඩිවයිස් එකක් උපාංගයක් විදිහට මිනිස්සු ඉස්සෙල්ලාම හදාගත්ත එක තමයි මේ abacus එක කියන්නේ. right. එහෙනම් ওই ඩිවයිස් එක යටින් ලස්සනට කන්න එපා. හරිද? මේ කොටුවේ මෙහෙම තියෙන්න ඕනේ. මෙහෙම කොටුස් නැති කොටු තුනේ මෙතන රූපෙදී මෙන්න මෙතන යන ලියන abacus. හරිද abacus. අහගන්න මම කියන පස්සේ ඊට පස්සේ මේකේ මේ ඉන්වෙන්ටර් කෙනෙක් නැහැ. characteristics කොටස මේක තමයි first man made computing device. එමයි ලියන්නේ ඈ මම කියන ලස්සනට note එක ලියාගන්න right. එහෙනම් යම් බලන්න මේ හරි ඩිවයිස් එක යටින් ලියා ගන්න නම abacus. abacus. ඉන්වෙන්ට් එක අයින් කරගන්න. මොකද්ද මේක අයින් කරගන්න ඉන්වෙන්ට් කොටුව නෑ. යන් එහා පැත්තට ලක්ෂණයකට ඒක දාන්න the first නැත්නම් ලියන්න first man made computing device. මිනිසා නිර්මාණය කළ පළමු ගණිතමය උපාංගය. First man-made computing device. මිනිසා නිර්මාණය කළ පළමු ගණිතමය උපාංගය. ගණිතය උපාංගය. right? ඒක හරි.
යනවා දෙවෙනි එකට. හරි. චුට්ටක් හයියෙන් කියවන්න මේවා බලාගෙන හොඳට සද්ද ඇහෙන්න තමයි ළඟ ඉඳලා ඔය පොඩ්ඩක් නැත්තම් මොනවද පාඩම දන්නෙත් නැහැ. ඔය ලියන්න නැහැ. In 1617 John Napier, a Scottish mathematician, revealed the logarithms to the world. Logarithms. Logarithms කියන්නේ මොනවද කියලා ඇහුවොත් මේ දැන් තාම 10 නෑ ලඝු ගණන කියලා කියන්නේ ලඝු ඔය ලඝු පොතක් කියලා උණු අක්කලාගේ අයියලාගේ තියෙන ලඝු පොතක් කියලා 11 හතට ඇදී ලඝු පොතක් බලන්න. log ඒක කියන logarithms. ඔන්න logarithms කියන concept එක reveal කරේ ඒක හඳුන්වා දුන්නේ ලෝකෙට මේ John Napier කෙනෙක්. පොතේ අපි මොකක්ද මේ ගණිතමය වැඩ ගැන කතා කරන්නේ පරිගණකයක් තිබුණේ මේ සින්දු අහන්නවත් ඉන්ටර්නෙට් යන්නවත් අපිට මේ ගණිතමය වැඩ කරන්න තමයි මේක ඕනේ වෙලා තිබුණේ. එතකොට මේ ජෝන් නේපියර් තමයි ඉස්සෙල්ලම මේ ඔය මේ මොකද්ද මේ logarithms ලෝකෙට හඳුන්වා දෙන්නේ. එතකොට එයාගේ logarithms values ලියන්න එයා පාවිච්චි to write logarithms tables he use ivory strips. ඇත්තුන්ගේ දල වලින් කපාගත්ත ඇද්දල වලින්ලු මේ මොකද්ද වගුවක් හදාගත්තේ ටේබල් එකක් හදාගත්තේ මේ වගේ ටේබල් එකේ යා logarithms values ලිව්වේ අර පොලේ ලියන්නත් මේ ඇද්දල වල. ඉතින් මේ ඒකට කියනවලු such ivory strips marked with the logarithm values are called Napier's bones. මේක මේ නේපියර්ගේ කටු නෙමෙයි ඇත්තුන්ගේ දේවල් තමයි ගත්තේ. එනකොට මේකට නම මොකද Napier's bones. ලියා ගන්න මේ device එකේ නම Napier's bones. Napier's bones. ලියා ගන්න පුද්ගලයා John Napier. John Napier. invent එකේ මැද එකේ John Napier. Right. Characteristics under ලියා ගන්න revealed the logarithms to the world. Revealed logarithms to the world. අපි කියනවා ලඝු ගණක සිද්ධාන්තය ලෝට හඳුන්වා දීම. Reveal the logarithms to the world. ලඝු ගණක සිද්ධාන්තය ලෝට හඳුන්වා දීම. Right. ඔය Napier bones කියම John Napier ගෙම මේ තව එකක් තිබුණා මේ ඒකට අපි කිව්වේ slide ruler කියලා මේ එයා ඒකම පාවිච්චි කරලා හදපු එක slide rule මෙන්න මෙහෙම එකක් අහගන්න ඔයාගේ දැන් අර John Napier කියලා මේ නම ලිව්වේ John Napier කියලා ලිව්වේ හරි ඊට මෙහා කියනනේ මොකද Napier's bones කියලා ලිව්වේ ඒ Napier's bones එතන යට බ්‍රැකට් එකක් දාලා ඒ කියන්නේ device එක යට එතන slide ruler කියලා දාන්න slide ruler අයිති වෙන්නේ John Napierම නිසා හරිද Napier's bones කිව්වත් John Napier slide rule කිව්වත් John Napier ඒ නිසා Napier's bones එකට යටින් හරිද එතන ඉතින් බ්‍රැකට් දාන්න slide rule කියලා දාන්න slide rule හරි එහෙනම් දෙන්නෙක් හරි abacus එකයි Napier's bone එහෙම නැත්නම් slide rule කොහම ගිහිල්ලා ඔන්න අපිට ටිකක් වැදගත් තැනකට එනවා මෙන්න මෙයා 1642 a French mathematician called Blaise Pascal invented the adding machine. Additions and subtraction could be done easily using this machine. Harder, right? Additions and subtractions could be done easily using this machine. This machine is also called Pascalite. මෙන්න මෙහෙම කතාවක් කියන මේ Blaise Pascal කියන එක කෙනා හරිද? හඳුන්වා දෙන මැෂින් එකක් adding machine හෙවත් අපි ඊට පස්සේ කියනවා Pascalite කියලා. සිංහලෙන් කොට කියන්නේ ආකලන යන්ත්‍රයත් කියලා Pascaline කියලා කියනවා. එයාට පුළුවන් වුණා මේ wheel වගේක් කරකලා දැන් අපි ඔකේ තියෙන ටෙක්නොලොජි එක ගැන කතා මොකක්වත් කතා කරන්න අපිට ඕනේ ඉන්වෙන්ටර් එක ඉන්වෙන්ටයි කවුද මොනවාද කියලා ලක්ෂණයි. ඒකෙන් මේ මොනවාද wheel වගේක් කරකලා මේ අපිට බොහොම පහසුවෙන්
මේ එකතු කිරීම සහ අඩු කිරීම addition and subtraction කරන්න පුළුවන් වුණා. හරිද? මේ machine එකට කියනවා අපි මොකක් කියලාද? එහෙනම් adding machine. යන්න කොටුව ගාවට පළවෙනි එකේ device එකේ ලියාගෙන මේ නම් දෙකම ලියන්න. මේ නම් දෙකම ලියන්න. එකක් තමයි adding machine අනික Pascalයි. සිංහල කට්ටිය adding machine කියලා ලියලා වරහන් ඇතුලේ ආකලන යන්ත්‍රය කියලා ලියන්න. adding machine ආකලන යන්ත්‍රය. adding machine ආකලන යන්ත්‍රය. right. තව නම ලියන්න Pascalයි. adding machine ආකලන යන්ත්‍රය Pascalයි නම් දෙකම ලියන්න ඕනේ. පුද්ගලයා ඉන්නට තමයි පුතේ Blaise Pascal. Blaise Pascal. right. Characteristic එක ලියා ගන්න addition and subtraction could be done easily. Addition and subtractions could be done easily. එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් කළ හැකි විය. එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් කළ හැකි විය. හරි. ලියලා තව පුංචි වැඩක් ඔයා කරන්න ඕනි. ගන්න දැන් රතු පෑනක්. මං කියන විතර රතු එළියන්නේ. හරි. එතනම දැන් ලියවනේ එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් කළ හැකි වෙයි කියලා addition and subtraction could be done easily කියලා ලියවනේ. එතන within bracket මෙතන දාගන්න first mechanical computing device. මිනිසා නිර්මාණය නැමෙ ලියන්න. පළමු යාන්ත්‍රික ගණිතමය උපාංගය. First mechanical computing device. පළමු යාන්ත්‍රික ගණිතමය උපාංගය. දැන් අහගන්න. මිනිසාදු පළමු first computing device පළමු ගණිතමය උපාංගය abacus. first mechanical computing device පළමු යාන්ත්‍රික ගණිතමය උපාංගය කිව්වොත් අපි කියන්නේ adding machine එකවත් Pascalයි. හරි දෙකක් ඈ mechanical යාන්ත්‍රික කියන වචනය આવොත් අපි ගන්නේ adding machine එකවත් Pascalයි. right හරි. පළමු යාන්ත්‍රික ගණිතමය උපාංගය. හරිද right. first mechanical computing device. ගගන මොකෝ රේසන් නිකන් එමුණද මම අන්මියුට් කරා ඔව් සර් හරි හරි නිකන් එමුණනේ හරිනේ හරි හරි okay නිකන් ඔබන්න එපා හරි එතකොට මේ එහෙනම් මොක හරි හරි ඊට පස්සේ යන් අපි ඉස්සරහට මේ එනවා යන කට්ටියක් ඉන්නවා මේ මොකට එනවද දන්නේ නැති කට්ටියක් ඉන්න බලමු මොකද කියලා රයිට් හරි යන් ඊළඟට බලා ගන්න මෙන්න මෙහෙම කතාවක් කියනවා A German mathematician called Gottfried Wilhelm improved Pascal machine further in 1674. After that, all the functions, addition, subtraction, equally division and multiplication could be done. This machine called step reckoner. Padana basic operators, mathematical operators in hatarai, addition, subtraction, multiplication and division.
හරිද? අපි කියන්නේ එහෙමයි ඈ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම. මෙන්න ටික. ඇඩිෂන් එකක් මෙහෙමයි, සබ්ට්‍රැක්ෂන් එකක් මෙහෙමයි, මල්ටිප්ලිකේෂන් එකක් මෙහෙමයි, ඩිවිෂන් එකක් මෙහෙමයි. හරි? right. එතකොට ඔන්න ඔය හතරම කරන්න පුළුවන් උනේ ඔන්න ඔය Gottfried Wilhelm ගේ ස්ටෙප් එක ඕන. යම් ඩිවයිස් එක ගාවට ලියාගෙන ඩිවයිස් එකේ නම ස්ටෙප් රෙකෝනර්. ස්ටෙප් රෙකෝනර්. ස්ටෙප් රෙකෝනර්. right. ඉන්වෙන්ටර් තමයි Gottfried Wilhelm. Gottfried Wilhelm. හරි. Characteristics ලියාගන්න addition, subtraction and equally division and multiplication could be done easily. Addition, subtraction and equally division and multiplication could be done easily. අපි ලියනවා එකතු කිරීම අඩු කිරීම මෙන්ම එකතු කිරීම අඩු කිරීම මෙන්ම ගුණ කිරීම හා බෙදීමද පහසුවෙන් කළ හැකි විය. එකතු කිරීම අඩු කිරීම මෙන්ම ගුණ කිරීම හා බෙදීමද පහසුවෙන් කළ හැකි විය. හරි. could be done easily. හරි. දැන් ඔන්න දැන් තැනකට ඇවිල්ලා තියෙන එකතු කරන්න කරන්න පුළුවන්. අපි ගත්තේ abacus එකෙන් John Napier logarithms දුන්නා. එයාගේ Napier's bone slide rule තිබුණා. Blaise Pascal ගේ Pascaline එකවත් adding machine තිබුණා. ඒක first mechanical computing device. පළමු ගණ්‍යාන්ත්‍රික ගණිත විභාගයේ ඊට පස්සේ Gottfried Wilhelm ගේ step reckoner. ඒකේ basic functions හතරම තියෙනවා. Addition, subtraction, division and multiplication. කොහොමද? right? දැන් මේ එදා physical class එකේ අපි කරා මේ ඔය දැන් ඔයා මේ 1974 තමයි ඔයා මේ වැඩි හොයාගෙන තිබුණේ. දැන් 2024ෙත් මේ මහා ලොකුට කියවට මේ අඩු කරන්න එකතු කරන්න බෑ. දැන් එදා ක්ලාස් එකේ හිටපු කට්ටියට මේක පුළුවන්. හරි. මම සරල සමීකරණයක් දෙනවා. බලමු උත්තර කීයක් එයිද කියලා. එදා නම් ක්ලාස් එකේ අපිට ආ උත්තර ළමයි 100ක් හිටපුවාම උත්තර එනවා 70ක් විතර. හරි. බලමු අදක් දීලා පුළුවන්ද කියලා ඔය ගන්නකො මොකක් හරි කොලයක්. මං අහන කට්ටියට උත්තර දෙන්න ඕනේ මයික් ඔන් කරලා. ගන්නකො කොලයක්. කොලේ මේ සමීකරණය ලියලා. මට මේක උත්තරේ ඕනේ ඈ. y සමානයි. මෙන්න කොලේ උත්තර හදන්න එපා. නේමද? අපි කියමු 16 අඩු කිරීම 8 බෙදීම 2 එකතු කිරීම 18 බෙදීම 3 වැඩි කිරීම 2 අඩු කිරීම 6 right සරල එකක් මට ඕනි මේකේ උත්තරය මේ අඩු කිරීම මේ ඩිවිෂන් මේ ප්ලස් මල්ටිප්ලිකේෂන් සබ්ස්ට්‍රැක්ෂන් සරල එකක් බලමු උත්තර කීයක් එන්නේ සංගලන
ලේසි එකක් ඈ. හදලා ඉවර කට්ටිය අපිට රේස් හෑන්ඩ් කරන්න බා. 6 දෙනයි 8යි 14ක් විතර හදලා ඉවරයි. බලමු. මට ඕනේ අලුත්ම කට්ටිය අලුත්ම කට්ටිය. හරි. උත්තර ගමුද බලන්න. right. අමාය මොකද උත්තරේ? 18යි right. අවිඳු 18. ඉතින් දුමින්දි 18 ඒ කියන්නේ කට්ටිය හදලා හරියට. හරි. ජනුදි මොකද කියන්නේ ජනුදි තානගේ? මොකද උත්තරේ? 18 ෂුවර්ද? අ ගගන මොකද කියන්නේ? ඈ? දිනුත්තර කො හදු නැති කට්ටිය. තෙනුජ තෙනුජ තේජාන් 18 18 දැන් 18 හරි හරි දැන් ඔක්කොටම 18 ආවනම් very good ඇති හරි ඇති කියන ෂුවර් එකටම හරි ඇති අය කියන්න දෙයක් නැහැ හැබැයි මේක ෆිසිකල් ක්ලාස් එකේදී කොහොම ওই තත්ත්වෙ නෙමෙයි තිබ්බේ හරි හරි දන්නවා මේ ඕගොල්ලෝ මොඩ්ලාස් මොකක්ද එකට කරනවා අපි ඒකට කියන්නේ level of precedence කියන හරිද level of precedence ඒ කියන්නේ ගණිතමය සමීකරණ විසඳන අනුපිළිවෙලක් තියෙනවා අපිට ඕනේ විදිහට වැඩේ කරන්න බෑ ඒ පිළිවෙල තමයි ඉස්සෙල්ලාම ආගේ brackets තිබුණා brackets අයින් කරන්න brackets और ඊට පස්සේ තමයි මෙන්න power එක මම අපේ power කියන්නේ මේ මතක තියාගන්න head mark your power ඊට පස්සේ තමයි multiplication and division ඊට පස්සේ තමයි plus minus මේකට තමයි අපි කියන්නේ level of precedence ප්‍රමුඛතා අනුපිළිවෙල ඔය පිළිවෙලට තමයි යන්නේ ඉස්සලා bracket power multiplication division plus minus මට කියන්න මේ addition subtraction මට කියන්න යම් සමීකරණයක ගුණ කිරීමයි බෙදීමයි ඒ කියන්නේ multiplication එකයි division එකයි දෙකම තිබ්බොත් ඉස්සලා කරන්නේ මොකද්ද බෙදීම දෙකේ මුලින්ම තියෙන විදියට වමේ සිට දකුණට හදන් යනවා. අන්න right මුලින් තියෙන එක මුලින් ඈ මේක දෙක තියෙන සම බලතල තිබ්බොත් මුලින් තියෙන දේ මුලින් කරන්න ඕනේ එච්චරයි මේ දෙකෙත් එහෙම හරි මුලින් තියෙන දේ මුලින් කරන්න right මෙයාගෙන් නම් බලමු මෙහෙම 16ක් තියෙනවා 16 අඩු කිරීම අපි අඩු කිරීම කරන්නේ 8 බෙදනවා 2කින් උත්තරේ 4යි plus මොකුත් කරන්නේ මෙන්න ඩිවිෂන් 18 බෙදනවා 3න් උත්තරේ 6යි 6 වරක් 2 12යි අඩු කරනවා 6යි දැන් තමයි යන්නේ 16න් 4ක් 12යි 12යි 24යි 24න් 6ක් 18යි මේ උත්තරේ ඒ උත්තරය ආවද හරි තව එකක් දෙන්න තව එකක් මේක අහන්න බලන්න එතකොට ගැටලුවක් නැහැ y සමානයි මම දෙනවා මෙහෙම
8 බෙදීම 2 වැඩි කිරීම 4 අඩු කිරීම 2 2 to power 5 2 බල 5 2 to power 5 plus 3 ඔය උත්තර ගන්නක දැන් මම රයිස් හෑන්ඩ් කරන කට්ටිය අහන්නේ කවුරු රයිස් හෑන්ඩ් කරන්නේ මම අහනවා ඩවුන් කරගන්න අහන කට්ටිය උත්තර දෙන්න ඕනේ හරි මට කියන්න විජිනි විමර්ශා උත්තරයක් ඕනි ගුරු එකක් හරි ඕනි හැදුවේ නැත්තම් හැදුවේ නෑ තව භාගෙට කියලා හරි කියන්න ඕනේ ඕ විජිනි ඔව් නැද්ද තිසුකි පීරිස් අන්මියුට් කරලා නැද්ද කරලා තියෙන්නේ තිසුකි තාම හදන ගමන්. හරි හදන්න වෙලාවද අන්න එහෙම කියන්නේ එයා අහලා බැරි නම් කට ඔන්ලයින් එකේදී කතා කරන්න බැරි නම් බෑ පුළුවන් නම් පුළුවන් තේනුජ ඉවරද තේනුජ සිල්වා සමහර කට්ටිය අම්මගේ නම ඉන්නේ ඉතින් එතකොට අම්මගේ තාත්තගේ නම තමගේ නම නෙමෙයි වගේ ඉන්නවා එතකොට හෙසඳු කෙස්බද උත්තරේ හෙසඳු ඔය පාර කටවල එන කට්ටිය බලය හදාගන්න දන්නවද දන්නවනේ අමාය මොකද උදේ උත්තර මේකේ ඍණ 10. ඍණ 10 රිසඳු 12යි ඍණ 12යිද නිකන් 12යිද නිකන් 12යි. 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 12
The 2 අවිදු මොකද්ද? 2 දෙකයි. +2 නේද? ඔව්. ඉතින් ඔය වැඩේ ඉතින් රවුන්ඩ් වගේ කට්ටිය මං කිව්වා. y සමාන ඍණ 1 ඍණ 1යි. තව උත්තර කියන්න කීපයක් කියන්න. දැන් එකේ උත්තර එනවා පේනවනේ පාර. ඍණ 10 ඍණ 10යි තියෙනවා හරි. -50 -15 42 42 -33 minus 33 33 දැන් පේනවද? -3 ඔන්නේ -3 -3 So -10 හරි. ඔන්න බලාගන්න. කීයද කියලා. මේ ඉස්සල්ලා මේකේ අපි මේකත් කරන් යන්න පුළුවන් වුණා. අර පිළිවෙල ටික පවර් එකකට දෙන්න ඉස්සලා පවර්. අත බෙදුවා දෙකෙන් මාව මේ පින් කරගන්න නැත්නම් කටිය මයික් ඔන් කරුවම ඒගොල්ලන්ට බලාගන්න 8 බෙදුවා දෙකෙන් වැඩි ගුණ කරා 4ෙන් 2 to power 5 දෙක බල 5 දෙකේ පස්වෙනි බලය දන්නවනේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙවරක් දෙක 4යි 8යි 16යි 32 දාන 3 වැඩි කිරීම 9 5 අඩු කිරීම 9 පළවෙනි මෙයා විතරක් මම කරොත් පිළිවෙලට දැන් යමු division and multiplication 8 බෙදන්න දෙකෙන් 4යි 4 වත් 4 උත්තරේ 16යි අඩු කරන්න 32ක් එකතු කරන්න 3 වැඩි කරන්න 5න් 3 වරක් 5 15යි අඩු කරන්න 9යි 16න් 32ක් කියන්නේ ඍණ 32යි ඍණ 16යි ඍණ 16යි ඍණ 16ට 15ක් එකතු කරපුවාම විතර වෙන්නේ ඍණ 1යි ඍණ 1යි ඍණ 1 අඩු කිරීම 9 මොකද වෙන්නේ ඍණ 10යි මේ බලන්න අපි මේක ගිහිල්ලා මැෂින් එකේ වොන්නම් මම ඔයාලට ගහලා පෙන්නන්නම් හරි මේ ගන්නකො Excel එකක් right අන්න බලන්න සමාන equal 8 බෙදුවා දෙකෙන් ඒක 4ෙන් ගුණ කරා ඒකෙන් අඩු කරා දෙක බල පව එක 61 මෙයා 65 plus 3 වැඩි කරා 5න් අඩු කරා 9 හරි බේන් එන්ටර් ගැහුවා උත්තරේ වෙන 10
හරි. හරි. එතකොට මේ මෙතන ඍණ 1යි ඍණ 9යි කියන්නේ ඍණ 10යි. හරිද? එතකොට මේ බලාගන්න මේ එහෙමනම් හරි එහෙමනම් මේ ඔන්න ඕක අපි දැනගෙන ඉන්න ඕනි හරි මෙයා කරන්න ඒක නිසා මතක තියාගන්න දැන් ඕක ගොඩ්ෆ්‍රීඩ් අපිට වැදගත් දෙන්නේ ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් ඕක දුන්නේ 1674 තාම බෑ අපිට හරි තාම බෑ අපිට ඒ නිසා ඔන්න මතක තියාගන්න දැන් කරන විදිය ඉස්සෙල්ලා අපි කරන්නේ කවුද brackets ඊට පස්සේ යන්නේ අපි මොකද්ද power එක ඊට පස්සේ multiplication division ඉස්සේ addition and subtraction එහෙම යන්නේ හරි right හරි යම් පාඩමකට දැන් ඕක ගියොත් එමේ ඉවර කරන්න හම්බෙන්නේ දැන් චුට්ටක් බලන්න ගණන් කොහොමද හදන්නේ කියලා කීපයක් අපෝ ලියලා හදන්න හරිද ගණන් බැරි වෙන්නේ ඕක තමයි හරි ඊළඟට අපි යනවා මේ වැදගත් තැනකට ටිකක් ලොකු තැනකට right මෙන්න මේක කියවගෙන යම් බලන්න ටිකක් එන්න දිග එකක් තියෙනවා මේ චුට්ටක් කියවගෙන යම් බලන්න මොකද්ද මේ කියන්නේ කියලා කතාව දිග හැල්ලා In 1822 an Englishman Charles Babbage ඔය නම අහලා තියෙනවා father of the computer designed the first model mechanical computer called difference engine එයා difference engine කියලා එකක් හැදුවලු ඔන්න ඔහම ගිහිල්ලා මේ ඔය කාර්මීකරණයත් එක්ක many types of machine were designed and Frenchman called Joseph Jacquard designed a machine called the mechanical looms Joseph Jacquard කියලා එක්කෙනෙක් හැදුවලු මේ mechanical looms කියලා to help weaving clothes රෙදි වියන්න හරිද ඒතකොට රෙදි වියනවා කියන එක දැනන් ඉන්න ඕනේ අපි මේ ෂර්ට් එක ගත්තා පස්සේ මේ ෂර්ට් එක මහන්න ඉස්සෙල්ලා මේ රෙද්ද තියෙනවා රෙදි වියනවා කියන එක දැකලා ඇතිනේ ඔය දැන් 8 වසර විතර යනවා ට්‍රිප්ස් ඉස්කෝලෙන් ට්‍රිප් යනවා 8 7 උගාලෙන් ගියේ නැද්ද මන් දන්නේ ඔය දැන් අපේ ගමට එහෙම ගියපන් රෙදි වියනවා පේන්නේ අර පාගලා ඔය ගිපම ඒව බලන්නේ නැහැ කොහේ හරි වතුරෙක් කරේ දෙයක් කරේ නටවන එකක් තිබ්බොත් ඒක බලලා නිකන් එනවා අරව බලන්නේ නැහැ හරි එතකොට මේ රෙදි වියන්න ඕනේ